ऑन कर ගන්න. හරි දැන් අපි ළම සාකච්ඡා කරන්නේ GIT පේපර් එකේ 2023 24 25 ඔක්කොම එකපාර දුවත් බෙදෙන්නේ. ඒ පේපර් එකේ 9 වෙනි MCQ එක. හරි මුල් ටිකේ උත්තර ටික මම chat එකක් විදිහට දාන්නම්. 9 වෙනි ප්‍රශ්නේ හරිනේ. XLR එක ගහලා තියෙන්නේ චමොත්. හරිනේ හරි. ඔන්න 9 පහත සඳහන් ඒවා අතුරින් මෙහෙයුම් පද්ධතියක් වන්නේ කුමක්ද? මොනවද බලන්න. ළමයි Excel කියන්නේ OS එකද නෑ ළමයි. MS Word නෑනේ. Google Chrome නෑනේ. ලේසි උත්තරය අංක 3. 10 පහත ඒවායින් අන්තර්ජාල අතිරික්සුවක් වන්නේ. ළමයි ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන බ්‍රවුසර් එකක් අපෙන් අහනවා මොකද්ද? Excel බ්‍රවුසර් එකක් නෙමෙයිනේ බන් ලේසි මේක අර අමතක දැනුමින් ලියන්න පුළුවන්. Python කියන්නේ එහෙම නෙවෙයි. Linux කියන්නේ මෙහෙයුම් පද්ධතියක්. ළමයි Google Chrome එක තමයි අපිට තියෙන මොකද්ද? සාමාන්‍ය බාහිර දේ. ඊට පස්සේ උඩින් ගැටි හරනේ. ඔය ලියා ගන්නවනේ. හරනේ? හා. ඊට පස්සේ කෝ හරි. 11 වෙනි ප්‍රශ්නය පහත ගොනු දිග වලින් කවරක් ශ්‍රව්‍ය ගොනු ආචරණය කිරීමට භාවිත කරනවද? ළමයි ශ්‍රව්‍ය ගොනු කියන්නේ සවුන්ඩ් ගන්නනේ. ළමයි සාමාන්‍යයෙන් සවුන්ඩ් ගන්න MP3 වීඩියෝ නම් MP4 තව ඒවා තියෙනවා. ෆොටෝ එකක් නම් JPG අර PNG JPEG ඔහොම තියෙනවා. ළමයි ලියන්න චුට්ටක් පැත්තකින්. ශබ්ද නැත්නම් අපි කියන මොකක්ද ඒකට? ශ්‍රව්‍ය ගොනු zoom කරන්න චමොත්. ඕෆ් වෙනවා. කවන්නේ zoom කරන්න. අවුල්ද? මේකද? රෙඩ් එකද? චුටි කෙරේට රවම කරකවන්න. කෙලවරේ පොඩි රවම කරකවන්න. ළමයි ලියා ගන්න. ශ්‍රව්‍ය ගොනු MP3 දෘශ්‍ය ගොනු MP4 ඊළඟට ළමයි තව මොකද්ද? ලිඛිතමය ගොනු text.txt TXT ඔහොම දාන්න පුළුවන්. හරි? හරිද? තමයි ඊට පස්සේ මොකද ලිව්වේ? වීඩියෝ ගොනු ලිව්වා, ශ්‍රව්‍ය ගොනු ලිව්වා, ටෙක්ස්ට් ලිව්වා. හරිනේ MP3 MP4 ලිව්වනේ. හරි. ඡායාරූප රූප ගොනු يعني රූපමය ගොනු. රූපමය ගොනු. මොකක්ද රූපමය ගොනු වෙන්නේ? .jpg png jpeg IT කරන කට්ටිය ඉන්න වැඩකාරයෝ වගේ jpg j හරිනේ pg png jpeg වැඩි හිතන්න එපා. ඊට පස්සේ ළමයි ඔන්න එක හරිය. 12 වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා මූලික වන්නේ මොකද්ද? අනේ ළමයි ලේසියිනේ මොකද්ද? HTML අනේ. අපි හදන්නේ මොකෙන්ද? HTML පාවිච්චි කරලා තමයි අපි ගොනු නිර්මාණය කිරීම මේ වෙබ් අඩවි නිර්මාණය කිරීම කරන්නේ. 13 වෙබ් අඩවියක පිවිසීම සඳහා පරිශීලකව භාවිතා කරන්නේ පහත මුද්‍රකාංග අතරින් කුමන මුද්‍රකාංගද? ළමයි මට කියන්න. වෙබ් අඩවියකට පිවිසිලා පරිශීලකෙක් වෙබ් අඩවියට පිවිසීම සඳහා පරිශීලකව භාවිතා කරන්නේ මොකද්ද? ළමයි සාමාන්‍යයෙන් ඔයා වෙබ් අඩවියකට යන්න මොකද්ද පාවිච්චි කරන්නේ? වෙබ් බ්‍රවුසරයක් නේද ළමයි? අපිකට මොකද්ද කියන්නේ? වෙබ් අතිරික්සුවක්. හරිනේ? 14 ගුප්ත කේතනයේ ප්‍රධාන අරමුණ කුමක්ද?
මේ පොඩේ ඉන්න ළමයි. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ චම පොඩ බෝඩ් එක. දැන් ළමයි මේ බෝඩ් ගන්නනේ. දැන් ළමයි මේ ඔයා හිතන්න මම මේක අපේ ඔන්න මතක් කරන්න ඕනේ මේ කියන්න ඕනේ ඒක මම කියතේ. දැන් ළමයි මෙහෙම පොඩි ගැටලු තියෙනවා හරිද? එක්කෙනෙක් යවන පණිවිඩයක් තවත් එක්කෙනෙක්ට යවනකොට ඒක සමහර වෙලාවට අතරමැදි පාර්ශව ගන්නවා. අපි ටිකක් මෙහෙම හිතමුකෝ. එක්ක මෙහෙමයි. එක්ක ළමයි අතරමැදි පාර්ශව හොරකම් කරනවා. හරිද? එක්ක ඒ තොරතුරු විනාශ කරනවා. එහෙම නැත්නම් වෙනස් කරනවා. හරි මම බලන්නේ. දැන් මේ පැත්තේ එක්කෙනෙක් ඉන්නවා එයා යවනවා හායි කියලා. ඒක අනිත් පැත්තට යනකොට මේක අතරමැදි පාර්ශවයක් හොරකම් කරගන්නවා. එක්කෙනෙක් ඉන්නවා. එයා ගන්නව ළමයි ඒක. අරගෙන එයා එක වෙනස් කරේ. මේන පණිවිඩයේ තියෙනවන ළමයි. ඒ පණිවිඩය අරගෙන මෙයා එක වෙනස් කරලා යවනවා මේ. මෙයා යවනවා හායි කියලා මෙයාට යවනවා බායි කියලා. ඒ වගේ තමයි. ඒක මෙයා හායි කියන හැබැයි දෙකම බායි කියනවා. ඕක විශේෂයෙන්ම ළමයි වෙන්නේ ඔය මැසේජ් කරද්දී හායි බායි කියලා නෑ. ඕකලා විශේෂයෙන් වෙන්නේ ඔය වරාය ආශ්‍රිත ගනුදෙනු කටයුතු වෙද්දී. උදාහරණයක් මෙහෙම හිතන්නකෝ දැන් මම පිටරට එක්කෙනෙක් ඉන්නවා. එයාගෙන් මම පන්තියට අවශ්‍ය කරන ටියුට් ගහන්න අවශ්‍ය කඩදාසි ගෙන්න ගන්නවා කියලා හිතන්නකෝ උදාහරණයක් විදිහට. ඒත් මම ළමයි කරන්නේ මෙයාට මම මෙයාව අඳුරනවා. ඉතින් මේ අවුරුදු ගානක් තිස්සේ මම මෙයාත් එක්ක ගනුදෙනු කරනවානේ. ඒත් මම කරන්නේ මෙයාත් එක්කලා මම මෙයාට සල්ලි දානවා. මෙයා මට කොලේ වනවා ගෙදරට. හැබැයි ළමයි ඔය වගේ හොඳ කන්ටැක්ට් එකක් තියෙන දෙන්නෙක් අතර තියෙන ගනුදෙනුවකදී ළමයි හරිද? එතකොට මේ වෙනත් පාර්ශවයක් ළමයි කරන්නේ මේකට මැදිහත් වෙනවා. දැන් ඔයා හිතනවා දැන් ඔන්න මම කොළ බණ්ඩලේ ඕඩර් කරනවා. සල්ලි ඉල්ලනවනේ මම. දැන් ඔන්න මං කියනවා දැන් මම සල්ලි මම ලක්ෂ 10ක් කරන ලක්ෂ 10ක් දානවා කියලා මම මෙයාට ලක්ෂ 10ක් දැන් දාන්න යන්නේ. ඒක මං කියනවා මෙයාට account number එක එවන්න කියලා. මෙයා එතකොට එවන account number මෙයා වෙනස් කරලා එයාගේ account number එකක් දාගන්නවා. දාලා මේ පැත්තට ඒක එවනවා. මං කියන්නේ ඔයාලට තේරෙනවද? එතකොට මෙයාට දැන් මෙන්න මේ පැත්තේ එක්කන account number එක එවුවා. මේ මැද ඉන්න හොරා මොකද කරේ ළමයි? ඒ account number එකට යාගේ account number එකක් දාලා මෙයාට යවුවා. දැන් මෙයාට පේන්නේ ඒක මෙයා එවුවා වගේ. WhatsApp එකේ එහෙම chat වල පේනවා. එක්ක මොනවාරි document file වල පේනවා. තේරෙනවද? එතකොට එයා දන්නේ නැහැ ළමයි. එයා අවුරුදු ගානක් තිස්සේ business කරන කෙනා සල්ලි දානවා. දැම්මට පස්සේ මෙයා මොකද ළමයි කරන්නේ? ඒ සල්ලි ටික දැන් මෙයා account එකට වැටෙන්නේ. මෙයා ඒ පැත්තෙන් හම්බෙන්න receipt එක දැන් මේ පැත්තට ඒව receipt එක එවනවනේ මෙයා. ඒ receipt එක අරගෙන මෙයා කරන්නේ අරයාගේ විදිහට වෙනස් කරලා යවනවා. ඒතර මෙයා හිතන්නේ සල්ලි වැටුණා කියලා. මෙයා හිතන්නේ මං සල්ලි දැම්මා කියලා. හැබැයි ළමයි ආවට පස්සේ ඕඩර් එක මේ කැන්සල් වෙලා. ඒකට හේතුව බලනකොට අන්න අහුවෙනවා ළමයි මොකද්ද? සල්ලි පාර්ශවයක් හොරකම් කරලා කියලා. ඔක විශේෂයෙන්ම වරායාශ්‍රිත ගනුදෙනු වලදී වෙනවා. හරිද? ඒක ඔයගොල්ලෝ කුරුම තේරෙන්නේ නැහැ. අන්න එහෙම සීනියක් තියෙනවා. අන්න ඒ වගේ වල අපේ গুপ্ত කේතන. අපි ඒ වගේ හින්දා වෙනස් කරන්න ළමයි මේ යවන පණිවිඩය අපි පොඩ්ඩක් මාරු කරලා යවනවා. වෙනස් කරලා යවන්නේ. උදාහරණයක් මේ එච්චකුර කියනකො ළමයි එච්චකුරට 5 යවනවා අයි යකුරට 3 යවනවා. දැන් ඒතර මේ මැද්දේ යන්නේ ළමයි හායි නෙමෙයි 53 කියලා. තේරෙනවද? අනිත් පැත්ත කෙනා ගියාට පස්සේ ළමයි කරන්නේ මේ 53 ආපහු හායි බවට පරිවර්තනය කරගන්නවා. එතකොට අර පණිවිඩය අවුලක් නෑ. මම කිරි උදාහරණයක් කිව්වේ. ඒ කියන්නේ පණිවිඩය ළමයි sannivedana ක්‍රියාවලියේදී පණිවිඩයක් ළමයි sannivedana වෙනකොට මොකද වෙන්නේ? මේක ළමයි පට්ට කාර්යක්ෂමයි. තේරෙනවද? මේක පට්ට කාර්යක්ෂමයි ළමයි. මොකද මේ පණිවිඩය අපි වෙනස් කරනකොට අපි කියනවා গুপ্ত කේතනය කරනවා කියලා අපිට ලියන්න ළමයි. sannivedana පණිවිඩ sannivedana පණිවිඩ sannivedana පණිවිඩ වෙනත් පාර්ශවයන්ට හඳුනා ගැනීමට නොහැකි වන ලෙස හඳුනා ගැනීම গুপ্ত කේතනය වේ. গুপ্ත කේතනය වේ. ඒ කියන්නේ අපි යවන පණිවිඩය ළමයි වෙන කට්ටියට අඳුර ගන්න බෑ. හරිද? গুপ্ත කේතනය කරලා තමයි අපි යවන්නේ. උත්තරේ ළමයි වෙන්නේ අංක 3 දත්ත ආරක්ෂා කිරීම. මං කියන්නේ මෙහෙමයි දැන් මෙන්න මේ වගේ අපි පේපර්ස් දෙනකොට දෙකක් විතර සාකච්ඡා කරලා මේ ගොඩනේ ඉතින් ආයේ.
තේරෙනවද? අනිවාර්යෙන් එන ඔන්ලයින් එකට මට ඔන්ලයින් හරියන්නේ නැහැ සර් නින්ද යනවා කියලා කියන්න එපා. අපි රැට කරමු ඔන්ලයින් එකක් හරි. අදත් කරමු හෙටත් කරමු. අනිත් දන්න කළා තේරුම් නැහැ. හරි. හරිද? ඒක හරි. සුපිරි. ඊළඟට ළමයි හරි. 15 වෙනි ගන්නකො අන්න IP ඇඩ්‍රස් එකක්. ළමයි මම එදා ඔයාලට කිව්වා අපි අවශ්‍ය අර IP ඇඩ්‍රස් එකක් තියෙනවා. අර මේ මොකද්ද වසම් නාමයක් පරිවර්තනය අන්න IP ලිපිනයක් කියලා අපි සාමාන්‍යයෙන් අන්තර්ජාලයේදී උපාංග අඳුර ගන්න පාවිච්චි කරන එකක්. තේරුණාද? දැන් ඔයාගේ ෆෝන් එක අන්තර්ජාලමය අඳුරගන්නේ IP ඇඩ්‍රස් එකක් පාවිච්චි කරලා. තේරුණාද? ඔයා data on කරනවා කියනවා IP ඇඩ්‍රස් එකක් ඉල්ල ගන්නවා. හරි? උත්තර ළමයි වෙන්නේ අංක 1. හරි? 16 බලන්නකෝ. පැතුරුම් පතක සූත්‍රයක් ආරම්භ කිරීම කරන්නේ මොකෙන්ද ළමයි? සංකේත මොනවද? අපි දැන් මේ සූත්‍රය සමානයි සම්නේ අපි ගැහුවේ. සමානයි සම් එහෙම කියව උත්තර වෙන්නේ අංක 2. එක්ක සමාන සහ ධන අපි ඔකනේ පාවිච්චි කරන්නේ. මේ 17 පැතුරුම් පතක කුමන ශ්‍රිතයකමයින් කෝෂය තුල ඉහළමගේ අන්න ලොකුම සංඛ්‍යාව වන්නේ මොකේද ළමයි? මැක්ස් එකෙන් අනේ උත්තරය 3 මැක්ස් එක. කාලය සමග ප්‍රවණතා පෙන්වීමට පැතුරුම් පතක් භාවිතා කළ හැකි හොඳම ප්‍රස්ථාර වර්ගය. අන්න ළමයි චුට්ටක් මතක් කරන්න ඕනේ. මේ මේවලම තියරි සාමාන්‍ය දැනුම තියෙන ඒවා. මෙහා නොමේ කාලයත් සමග ප්‍රවණතා පෙන්වීමට දැන් චුට්ටක් ඉන්නවා කාලයත් එක්ක ටික ටික වැඩි වෙන්නේ. දැන් උදාහරණයක් මේ මිදන්නකො මේ. හරි. දැන් ඔයා ළමයි A level වලට පාඩම් කිරීමේ දවස් ගාන A level වෙනකන් දවස් ටිකට 5 තාරයක් අඳිනවා. මොකද්ද? අද දවසේ මම පැය 2ක් පාඩම් කරා. ඊළඟ දවසේ පැය 0යි. ඊට පස්සේ පැය 10ක් පාඩම් කරා. ඕකට සෙට් වෙන්නේ මොකද්ද? ඒකට සෙට් වෙන්නේ අංක 1 වට පස්තාරයද මේක සෙට් වෙන්නේ නැහැ ළමයි. මේ වගේ එකට. ඊට පස්සේ තීරු පස්තාරයක්ද නැහැනේ. තීරු ගහලා බෑනේ ළමයි අපිට දෛනිකව දානවා දාන්න. ඊට පස්සේ රේඛා පස්තාරය අන්න සෙට් වෙනවා නේද? ඔය සමහර ඔයගේ වෙබ්සයිට් වල තියෙනවනේ මේ වගේ වැඩ කරන ප්‍රමාණය බලන්න පුළුවන්. හරි. මොකද්ද මේ? ඒක නම් අලුත් එකක්ද කොහොමද? රිසිට් සටහන එහෙම එකක් නැහැ. හරි. උත්තරය අංක 2. හරි. 19 හරිද? 19 හරිනේ. හරි. පැතුරුම් පතක වළංගු කෝෂ පරාසයක් යොමුවක් වන්නේ අන්න වළංගු කෝෂයක්. දැන් ඔයාට මතකයි. අර මං කෝෂ පරාසයක් කියන්නේ ළමයි අර මං කිව්වේ අර A1 ඉඳලා B2 වෙනකම් අන්න ඒවයි. ඔන්න දැන් මම මේ A1 ඉරක් දාන්නේ නෑනේ අපි වැරදි A1.A10 හරිනේ ඒක නම් හරි. දැන් අත සෙමිකෝලන් එකක් තියෙන තිතයි කමාවයි තියෙන එක වැරදි තුන්වෙනි එක වැරදි හතරට උත්තර අංක 2. 20 ජාල සම්බන්ධ කලාප පල්ලක් ළමයි කලාප පල්ලක් කියන්නේ මම බෑන්ඩ්විඩ්ත් එකක් මෙහෙම හිතන්නකෝ. දැන් මේ පන්තියේ ළමයි ගොඩක් ඉන්නවා. එතකොට දැන් මේ පන්තියෙන් ඔයාලට දැන් මේ හෝල් එකම ගන්නකො. දැන් මේකේ දොරවල් කොච්චරද තියවන මෙතන එකක් තියෙනවා. ඊට පස්සේ බැල්කනි බබාලට බහින්න එහා පැත්ත දොරක් තියෙනවා. ඊට පස්සේ අර පැත්ත තව දොරක් තියෙනවා උඩ. මේ පැත්තේ මේ පැත්තේ පිටිපස්ස එකක් තියෙනවා මෙහෙ එකක් තියෙනවා මෙහෙන් ඔය හැමතැනම දොරවල් තමයි තියෙන්නේ. මේ හරිය දොරක් නැතු මේ හරිය විතරයි. පල්ලෙහා මොකුත් නැහනේ. හරි. එතකොට අහගන්නේ ළමයි එතකොට දැන් ඔයාලා මේ පන්ති ඉවරුණා කියලා දැන් ඉවරුණාට පස්සේ ළමයි විනාඩි 10කින් විතර ඔක්කොම යනවා. තේරුණාද? හැබැයි නිකමට ඔයා හිතන් උනම එහෙම නැහැ. අර පොඩි එක දොරක් විතරයි දින්නේ මොකද වෙන්නේ? ඔක්කොම ටික එහෙනම් ඉතින් යන්න වෙන්නේ නැහැ. පන්ති ඉවරෙන්නේ 5ට. ඒගොල්ලෝ මෙහෙන් ඇදි 5:35 විතර වෙනවා. ඇයි? හැබැයි ළමයි අන්න කලාප්පල්ල. මේවට අපි කියන මේ යන්න පුළුවන් ප්‍රමාණය වැඩි කරාම වේගය වැඩි නේද ළමයි? කලාප පල්ල කියන්නේ දත්ත සම්ප්‍රේෂණය කරනකොට භාවිතා කරන ප්‍රමාණය. හරිද? අපි ළමයකට කියනවා කලාප පල්ලක් කියලා. කොල්නේ කලාප පල්ලක් නැත්නම් බෑන්ඩ්විඩ්ත් එකක් කියන්නේ එක වතාවකට ළමයි සම්ප්‍රේෂණය කළ හැකි දත්ත පරාසය. මොකද අපි කියන්නේ එක වතාවකට සම්ප්‍රේෂණය කළ හැකි දත්ත පරාසයට. දැන් බලන්න ඔය ඉන්නේ උත්තරේ අංක 1. ඔය ඉගෙන ගන්න බෑන්ඩ්විඩ්ත් එක. දැන් උදාහරණයක් ඔය දන්නවනේ බ්ලූටූත් වැඩි ෂෙයාර් එකේ ස්පීඩ්. අයියේ බෑන්ඩ්විඩ්ත් එක වැඩි. හරිද? ඔන්න ඔහම.
ගිනි පවුර ළමයි ගිනි පවුරක් කියලා කියන්නේ දැන් ඔයා හිතන්න එපා මේ ගිනි පවුරක් කියන්නේ මේ ගිනි ගන්නවා මොකක් හරිද කියලා නෑ. ළමයි ගිනි පවුරක් කියන්නේ ෆයර් වෝල් එකක්. ඒ කියන්නේ අපේ පරිගණකය ආරක්ෂා කරන තියෙන එකක්. නේද? දැන් අපේ පන්ති ගන්න පන්ති ආරක්ෂා කරන සිකියුරිටි කට්ටියක් ඉන්නවා. hina වෙන්න එපා. එහෙම ඉන්නවා. හරිද ළමයි? එහෙම චිම්පන්සියෝදී වෙඩි තියලා දානවා. එහෙම තමයි. තුවක්කුවක් එහෙම තියෙනවා ඔයගොල්ලෝ ගාපා වෙන්න එපා. පරිස්සමෙන් හරි. හරි. ඒ වගේ ආරක්ෂා කරන්න ක්‍රමයක් තියෙනවා. තේරුණාද? අපි ඊට අමතරව මේ පොඩ්ඩක් ඔය කෑ ගහන්නේ උන් ටික බලන්න කියලා ඉන්ස්ට්‍රක්ටින් අක්කලා කීප දෙනෙක්ව දාලා තියෙනවා. ඒගොල්ලෝ ඉතින් පුළුවන් ෆෝන් එක බලලා පුළුවන් වෙලාවට ළමයි බලනවා. තේරුණාද ළමයි? හරි. ඊට පස්සේ ගිනි පවුර. ළමයි ලියා ගන්න පැත්තකින්. මෙහිදී සිදු කරන්නේ මෙහිදී සිදු කරන්නේ මෙහිදී සිදු කරන්නේ ජාලයකට පිටතින් සහ ජාලය තුලින් පිටතට සහ ජාලය තුලින් පිටතට සහ පිටතින් ජාලය තුලට පැමිණෙන තොරතුරු ආරක්ෂා කිරීමයි හරිද? ඉවරයි. මම කියන්නේ මේ ප්‍රශ්නේ ඉවරයි. උත්තරේ අංක මොකක්ද දෙන්නේ නෝ? බලන්න. ගිනි පවුරක ප්‍රධාන කාර්ය අරමුණ මොකද? වෙබ් සේවාදායක කළමනාකරණය කරන්නේ අන්න ජාලයකට පිටසින් සහ අන්න හරි. උත්තරේ අංක 2. සම්පීඩනය කිරීම නෑ. උත්තරේ අංක 2 ළමයි. 22 දැන් මේ වගේ පේපර් කිහිපයක් ළමයි සාකච්ඡා කරාම නිකන් අර ඕන හැම කොටසම ඔයාලට කවර් වෙනවා. හරිද? අරකට කියව ගන්න නෑ. දැන් අද ගෙදර ගිහිල්ලා මේක අද කොහොම හරි ඉවර කරලා දාගන්න පාඩම් කරන්න IT කරන කට ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. අනික් කට්ටිය මේක හොඳට කියව නම්බර් සිස්ටම් ගන්න ටිකක් හදන්න. ලොජික් ගේට් ටිකක් එහෙමෙන් හදන්න. පාඩම් පොඩ්ඩක් ආයෙ කියවන්න. Google එකෙන් ප්‍රශ්න පත්‍ර ටික අරන් මාකින් එක උත්තර ගහලා කරන්න. papers ටික PDF ටික ඔය කඩේකට යදි බුක් ෂොප් එකෙන් print කරලා යන්න. ඔක්කොම papers ටික ගිහලා print කරගෙන කරන්න ඒ ටික. හරි? කුණ්ලෝබේ වගේ PDF එකෙන් බලලා ඉන්න නැතුව. සල්ලි නෑ වගේ iPhone එකක් තියෙන ලොකු හොඳ ෆෝන් එකක් තියෙනවා. හරිද? අන්ලිමිටඩ් පැකේජ් එක දාන්නේ. print out එක ගන්න රුපියල් 20ක් නෑ. 22 දත්ත සමුදායක වගුවක ප්‍රාථමික යතුර. අන්න ඒක චුට්ටක් මට කියලා දෙන්න ඕනේ. ළමයි අර පද්ධති පාඩුවේ තමයි ඔක තිබුණේ. මෙහෙමයි ළමයි කේස් එක. චුට්ටක් අපිට යතුරු තුනක් ගැන මට කතා කරන්න තියෙනවා. දෙකක් ගැන. එක්කෙනෙක් තමයි ළමයි ප්‍රාථමික යතුර. දැන් මේ අහන්නකෝ. ළමයි ප්‍රාථමික යතුරක් කියලා කියන්නේ යම්කිසි දත්ත හා තොරතුරු හොඳට අහගන්න ළමයි. ප්‍රාථමික යතුරක් කියලා ළමයි කියන්නේ හරිද? ප්‍රාථමික යතුරක් කියලා ළමයි කියන්නේ සාමාන්‍යයෙන් ළමයි අපි හරිද යම්කිසි වගුවක තියෙන දත්ත අනන්‍යව අඳුරගන්න පාවිච්චි කරන එකක් ළමයි අපි කියනවා ප්‍රාථමික යතුරක්. දැන් බලන්නකො මේ ඔයාව සුසිප් 1 එකේදී අඳුරගන්නේ සුසිප් 1 එකේ ඇතුළත් වීමේ අංකය. ඔයාව ඉස්කෝලේදී අඳුරගන්නේ ඔයාගේ ඉස්කෝලේ ඇතුළත් වීමේ අංකය. ඒක ප්‍රයිමරි කී එක. සමාජයේ නැත්නම් මේ රටේ ඔයා අඳුරගන්නේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක. අන්න ඒක තමයි ළමයි ප්‍රයිමරි. කියන්නේ ඔයා වෙනුවෙන්ම හදලා තියෙන යුනික් එක. ඒක වෙන කාටවත් නැහැ. තේරුණාද මං කියපු දේ? අන්න අපේ යම්කිසි වගුවක ළමයි තියෙන දත්තයක් අඳුරගන්න භාවිතා කරන අනන්‍යම ශේෂ්ත්‍රයට අපි ළමයි කියනවා මොකද්ද? මෙන්න මේ ප්‍රාථමික යතුරක් කියලා. ළමයි ලියලා මේ විදිහට. ප්‍රාථමික යතුරක් යනෝ ප්‍රාථමික යතුරක් යනෝ වගුවක පවතින දත්ත අනන්‍යව හඳුනාගත හැකි. නිශ්චිත ශේස්ත්‍රයකි.
ශේස්ත්‍රයකි. තේරුණාද? හරිනේ. ඔන්න හරි. ඊළඟ වැඩේ. හරි. ළමයි ආගන්තුක ලිය ගන්න. ආගන්තුක යතුරක් යනෝ ආගන්තුක යතුරක් ලියන්න. ආගන්තුක යතුරක් යනෝ ආගන්තුක යතුරක් යනෝ යම්කිසි වගුවක ආගන්තුක යතුරක හෙවත් ආගන්තුක යතුරක හෙවත් මේ පොඩි ඔලක් කියන්නේ ආගන්තුක යතුරක් යනෝ යම්කිසි වගුවක වෙන ආගන්තුක යතුරක් යනෝ යම්කිසි වගුවක පවතින ශේස්ත්‍රයක් වෙනත් වගුවකට ගෙන යාමේදී එය ආගන්තුක යතුර වේ. ළමයි කියන්නේ මෙහෙම හැරද දැන් ඔයා හිතනවා එක ළමයෙක් ඉන්නවා මේ පැත්තේ. ඒ ළමයාව අපි එහා පැත්තට දානතර එහා පැත්තට එයා ආගන්තුකයෙක්නේ. අන්න ඒ වගේ තමයි. දැන් මේ චුට්ටක් අහන්නකෝ දැන්. ඔයා සුසිප්පන් එකට ළමයි එනකොට සුසිප්පන් රෙජිස්ටර් කරනවා කියන පන්තියේ. ඒතර ඔයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ගන්නවනේ. ඇයි ඒ? ඔයාගේ අර ඔයා කියන අනන්‍ය ශේෂ්ත්‍රය සුසිප්පන් එකට සම්බන්ධ කරගන්නවා. එතකොට සුසිප්පන් එකේ ඩේටාබේස් එකට ඔයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක කියනම යුනික් එකක්. අපි ළමයි කියන අන්න එකට ආගන්තුක යතුරක් කියලා. යම්කිසි වගුවක ළමයි ගත්තට පස්සේ ඒ වගුවක තියෙන ශේස්ත්‍රයක් වෙනත් වගුවකට ගේනකොට ඒක එම දෙවන වගුවේ ආගන්තුක වෙනවා. තේරුණාද? ඒ ආගන්තුක යතුරු ළමයි ගොඩක් සැලකිලි තියෙනවා. ඒකනේ ඇත්තනේ. සාමාන්‍යයෙන්ම නේ අල්ලපු ගෙදර නෑදෑ ගෙදර ගියම උඩ සැලකිලි ගොඩක් තියෙනවා. ආගන්තුක ඉන්න ඔයා. තේ දෙනවා නේ බොන්න බෑ. බිස්කට් නෑ එපා. බිස්කට් කන්න බෑ දැන් මේ කාලා හෙන බොරුව. බීම එහෙම එපා අනේ එපා බොන්න බෑ අනේ බොරුවට කරදර වෙන්න එපා හෙන බොරුවක්. ගෙදර හිටියම් බීම් බෝතලේ ඔක්කොම බොනවා. ගෙදර මල්ලි කෙනෙක් කියන ඔගේ අනිවාර්යෙන් ඔගේ ඔක්කොම බොනවා. අන්න ඒ වගේ තමයි. හරි? හරි. ඊට පස්සේ ළමයි උත්තරේ වෙන්නේ එහෙනම් මොකද? අංක 1. මම අන්න URL එක ගැන මට කලින් කියලා දුන්නේ. මතකනේ? ලින්ක් එක කියලා දුන්නා. හා. දැන් වසම් නාමය මොකද්ද කියන්නේ? www.example.com තමයි ළමයි වසම් නාමය. මම ඔයාලට දැන් ලියන්න දුන්නා. හරිනේ? 24 වීඩියෝ සංස්කරණ සන්දර්භය තුල පරින්න වීඩියෝ සංස්කරණ මෙහෙම ළමයි. හරිද? වීඩියෝ සංස්කරණ සන්දර්භය තුල මෙහෙම දෙයක් තියෙනවා ළමයි. සාමාන්‍යයෙන් හරිද? මෙහෙමනේ. ඔයා දැන් මම ওই භාෂාවෙන් කියන ඔයා ළමයි TikTok එකකින් වීඩියෝ එකක් හදනවා. දැන් අද පන්ති ඉන්න නේද? පොඩ වීඩියෝ එකක් එහෙම ලස්සන හදලා ආම උලන්නේ අපිටත් එවන්න. හරි? අපිත් අනිවාර්යෙන් දානවා එක. එහෙම වань වීඩියෝ එකක් පන්ති ෆොටෝ එකක් හරි ගහලා අපිට වань අපි දාන්න එක අපේ page වලින්. හරි? එතකොට මේ අහගන්න. ඔයා අද ෆොටෝ ටිකක් දානවා. දාලා යාළුවොත් එක්ක නේද ඉන්ටර්වල් එකේ කාපුවයි Nescafe බීපුවයි ඔක්කොම ටික දානවා. දාලා වීඩියෝ එකකුත් දාලා නේද අපේ ෆොටෝ එකකුත් එහෙමෙන් ඔබලා මෙහෙමයි සෙමින එකට ගියා කියලා ඉවරලා නේද? ඔයා වීඩියෝ එක මක් කරනවද ළමයි? එක්ස්පෝර්ට් කරනව නේද? එක්ස්පෝර්ට් කරනවා කියන්නේ අතර මොකද්ද වෙන්නේ? අර වීඩියෝ එකට දාපු ගොනු ටික එකට එකතු කරලා නැවත ප්‍රතිනිර්මාණයක් කරනව නේද? ළමයි ලියාගන්න. මෙහිදී සිදුවන්නේ ඇතුළත් කළ ගොනු
පරිශීලකයාට අවශ්‍ය වන ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීම එක්ස්පෝටිං. හරි. අවාඩ් බලන සින්දුවක් එහෙම දාලා නේ ලස්සනට TikTok එකක් හදලා අපිවත් මෙන්ෂන් කරලා දාන්න. හරි. අපිත් ෂෙයා කරන්නම්කෝ. හරි. ඊට පස්සේ ළමයි 25 අන්න වැඩේ. ආනේ පරිදි 24 බාන්න බෑ උත්තරේ. වීඩියෝ සංස්කරණය කියලා මොකද වෙන්නේ? වීඩියෝ ව්‍යාපෘතික අවසාන ආකෘතියට එක්ස්පෝර්ට් කිරීම උත්තරේ අංක 3. ඊට පස්සේ ළමයි 25 පාසලක සිසුන්ගේ විභාග ලකුණු වලට අදාළ දත්ත හා තොරතුරු පිළිබඳ ප්‍රකාශ සලකා බලන්න. ප්‍රකාශයන් බලන ළමයි දිනනවා. ඊයත ප්‍රකාශයන්හි දත්ත හා තොරතුරු නිවැරදි වෙන් කරගති වරණේ කුමක්ද? දත්තයි තොරතුරුයි වෙන වෙනම. මේ චොට්ටෙන් ළමයි දත්තයක් කියන්නේ මොකද්ද? දත්තයක් කියන්නේ මොකද්ද? ළමයි යම්කිසි තනි ඒකයක් අපි කියනවා දත්තයක් කියලා. මොකද අපි කියන්නේ යම්කිසි ළමයි තනි ඒකයක්. උදාහරණයක් මේ අහන්නකො මේ. ඔය ෆෝන් ඔබන්නේ. හරි. අපි ළමයි කියනවා හරි. අපි ළමයි කියනවා සාමාන්‍යයෙන් මේ මොකද්ද? දත්ත කියන්නේ ළමයි යම්කිසි තනි ඒකකයක්. ඊට පන්තියේ ළමුන් ගන්න කියන්නේ දත්තයක්. එක් විෂයක ලකුණු කියන්නේ දත්තයක්. ළමයි අපිට දත්ත මත තීරණය කරන්න පුළුවන්ද? දත්තයම තීරණය කරන්න පුළුවන්ද? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඕගොල්ලන්ගේ ඉස්කෝලේ වා ඉන්නකොට වෙන කවුරුවත් ටීචර් කෙනෙක් එනවා පන්තියට. ඇවිල්ලා ඔයාගේ ඉංග්‍රීසි පේපර් එකේ ලකුණු ගන්නවා. ඉංග්‍රීසි ගොඩක් වඩ පුළුවන් නේ. ගත්තාම ලකුණු 5යි. ටීචර් කියනවා මූ තමයි පන්තිනේ වැඩක් කරන්නේ නැති කියලා බයින හොඳටම. සමහර විට ළමයි දැන් ගොඩක් වෙලා දෙගෙන වෙන්නේ සමහර විට මොකද ඉංග්‍රීසි කියන එක මොකද වෙන්නේ? ඔයාට බැරි වෙන්න පුළුවන්. හැබැයි අනෙක් විෂයන් පුළුවන් වෙන්න පුළුවන්. සමහරව අනෙක් විෂයන් වලට 90 ගණන් තියෙන ඔක්කොම. නේද? හැබැයි ඉංග්‍රීසියේ ලකුණු 5යි. එතකොට අර එක දත්තයක් මත බෑ ළමයි. දැන් මෙහෙමනේ. පන්තියේ වෙණිය ගත්තාම පුළුවන්. හොඳයි කියලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. යම්කිසි එක දත්තයක් මත බෑ ළමයි. ඒක නිරන්තරයෙන් ක්‍රියාකාරීත්වයට ලක් වෙන්න ඕනේ. එක්කෙනෙක් එහෙම දත්ත වෙලා හරියන්නේ නැහැ. ළමයි ලියලා මේ විදිහට දත්තයක් යනෝ යම්කිසි තනි ඒකකයකි. දත්තයක් යන යම්කිසි තනි ඒකකයකි. මෙම දත්තයකදී තීරණ ගැනීමට නොහැකිය. තීරණ ගැනීම නොහැකිය. තොරතුරු ළමයි ලියගන්න තොරතුරු කියලා. දත්ත රාශියක් එකට එක් කිරීමෙන් තොරතුරු නිර්මාණය කරගත හැකිය. හරි තොරතුරු නිර්මාණය කරගත හැකිය. දැන් එන ඔයාගලා පන්තියේ වගේ වෙණියකින් බෑ. හරිද? වෙණියකින් පුළුවන්. ලකුණු මත බෑ. හරි දැන් ඔය එකපාරට මෙහෙම හිතන ළමයි. ඔයා හිතනවා මෙහෙමයි මේ ඔයාගේ එක විෂයයක දැන් ගොඩක් ළමයිට වරදින්නේ කොහොමද? පේපර් එකකදී කවුරු හරි ක්ලාස් එක හරි කොහොම හරි ඔයාගේ ලකුණු 75ක් විතර 80ක් විතර එනවා. ඔයා හිතනවා මට පුළුවන්. කියලා ඉන්නවා. ඔහෙ විරිත්තගෙන. අන්තිමේදී විභාග ලිව්වම ෆේල්. හරි? එන එක දෙයක් මත බෑ ළමයි කාලානුරූපීව කියන්න පුළුවන්. තේරෙනවද? අපිට අපිටත් එහෙම ක්ලාස් වල ළමයි දිහා බලපුවම ඒගොල්ලෝ යම් කිසි කාලයකදී එක පේපර් එකකට එහෙම වර්ධනය වෙනවා වැඩක් නැහැ. ලකුණු කීපයක් එක මට්ටම් වල ඉන්නවා නම් අපිට කියන්න පුළුවන් මෙයා නිශ්චිතවම හොඳ රෑන්ක් එකක් දානවා කියලා. තේරෙනවද? අපිට එහෙම තීරණයක් ගන්න පුළුවන්. හරිනේ? අන්න එහෙම අපිට එහෙම ළමයි ඉන්නවා සමහර ළමයි ඉන්නවා අපේ ක්ලාස් වල තියෙනවා මේ සමහර ළමයි ඉන්න එක දාම හැමදාම ඉන්නවා. අන්න ඒ කට්ටිය අනිවාර්ය රෑන්ක් එකක් දානවා. අර දැනුමක් තියෙන කට්ටිය ඉන්නවා. හරි නේද? හරි. පෙළ කට්ටිය කියනවා මම වගේලු. අසන්න ජීවිත.
ළමයි බලන්න ඒ ලකුණු 75යි 62යි ආන්න. ඒ විභාග ලකුණු සිසුන්ගේ අමු ලකුණු වේ. හරි. අමු හරි ඉදුණු හරි ඒවා ළමයි දත්ත. පන්තියේ සාමාන්‍ය ලකුණු 79. අන්න පුතේ සාමාන්‍ය කියන්නේ තොරතුරු. පන්තියේ වැඩිම ලකුණු 91යි. ඒක ළමයි සංස්කරණයකින් ගත්ත එකක් නේ. ඒක ළමයි තොරතුරක්. සිසුන් 4 දෙනෙකු විසින් ලබාගත් ලකුණු. ඒක ළමයි දත්තයක්. උත්තරේ A සහ D දත්ත, B සහ C තොරතුරු. 26 වීඩියෝ සංස්කරණයකදී කට් යනුවෙන් අදහස් කරන්නේ කොහොමද? ඒක නම් ඔයගොල්ලෝ දන්නවා. හොඳටම කට් කර කර දාන දැන් කැත් එකක් ඇදුවා කට් කරනවා. කට් කරා ඒකල ඩීලීට් කරලා දැම්මා. මට වඩා හොඳට ඒගොල්ලෝ දන්නවා ඒක. හරි? අපි අර අද ක්ලාස් එක අය කෙනෙක් වීඩියෝ එක කරා ඒක ලස්සනට දාන්නම් අපි හදලා. බලමු ඔයගොල්ලෝ සමහරට ගැති. හරි. ඊට පස්සේ මේ ඒක මම හවසට හරි හෙට උදේ හරි දාන්නම්කෝ. හරි. හෙට රැට හරි දාන්න. හරි. ඔන්න වීඩියෝ සංස්කරණයකදී කට් යන්නේ අදහස් කරන්නේ මොකද ළමයි? අපිට මොකද කට් එකෙන් කරන්න ළමයි වීඩියෝ ක්ලිප් එක දෙකට බෙදනව නේද? නැතුව ඒකට ඉවත් කරන ඒවා නෙමෙයි ඈ. කට් කියන්නේ අර දන්න කතුරු කැල්ල තියෙන. ඒක කරාම එතනින් කට් වෙනවා. ඔයාටින් කට් දෙකක් වගේ දාලා ඕනනම් කැල්ල ඩීලීට් කරගන්න පුළුවන්. හරිනේ? හරි. 27 උත්තරේ 26ට 3 PowerPoint එකේ සයිඩ් මාස්ටර් යන කුමක්ද? ළමයි ඔන්න වැඩේ. PowerPoint එක ගත්තාම ළමයි සයිඩ් මාස්ටර් කියලා ළමයි කියන්නේ. හරිද? අර අපි ඒක තමයි ළමයි වල ඇනිමේෂන් වගේ පෙන්නුවේ. නේද? අර කොටස් වලට බලනකොට මම ඔයාලට කිව්වා ඉස්සෙල්ලා අර පෙන්වන්නේ අපි අර අන්න ඒ වගේ ළමයි කොටස් වලට මාරු කරන කේස් එක. ඒතකොට අපිට කියනවා මේකෙදි මේ සයිඩ් මාස්ටර් කියන ළමයි උත්තරේ අංක 2 කදා සඳහා සමස්ත සැලසුම සහ පිරික්සුම සැකසීම දාගන්න මේ මුළු ඩිසයින් එකම හදන්න ගන්න මේවල මම අර ඔයා දැක්කත් දන්නේ නැහැ ළමයි PowerPoint එකේදී අර ඕපන් කරාම ලස්සන ලස්සන ඩිසයින් තිබ්බේ කලින් හදපු ඩිසයින් තියෙනවා අන්න ඒවට අපි කියන්නේ 28 සමර්පණ මුද්‍රකාංගයක ප්‍රසන්ටේෂන් software එක ස්පීකර් නෝට්ස් යන කුමක්ද ළමයි මෙහිදී මේ ඔයක පොඩ අමතර දෙයක් ළමයි සාමාන්‍යයෙන් ඒ ගැන අපිට විතරක් පේන්න හදපු නෝට් තියෙනවනේ දැන් එහෙම ඔයා සමහර ලාවට මෙහෙම කරනවා ළමයි දැන් ඔයත් WhatsApp එකේ එහෙම තියෙනව නේද නේද ඔයා WhatsApp එකේ මොහරි group එකක් හදාගෙන ඉන්නවා ඔයාටම කියලා සමහර ලාවට ඔයාගේ document share කරලා තියා ගන්න ඒක ඔයාගේ number එකට පුළුවන් නේ ඈ එක්ක කොහොමද block කරපු number එකකට දානවා මේ වගේ ඒවා ඔව් chimpanzee පරණ chimpanzee message chat එකට දානවා අලගේ එන්න කිව්වා මෙහෙම අම්මා ගේන්න කිව්වා ඔක්කොම දානවා ඒකට. අන්න ඒ වගේ තමයි. එහෙනම් ඒක ළමයි අන්න ඒවට අපි කියනවා මොකද්ද ළමයි? සයිඩ් මාස්ටර් ඩැඩ්මනේ ස්පීකර් නෝට්ස් කියලා. හරි. උත්තර ළමයි 3 එහෙනම් වාට විතරක් පේන නෝට් හදාගන්න ඒවා. 28 අනේ 29 සමර්පණ මුද්‍රකාංගයේ සයිඩ් ෂෝ එක ළමයි කියන්නේ අර මෙහෙමයි මේ අර මං ඔයාලට පෙන්නුවේ ළමයි අර යටින් කෑල්ලක් කොහොම අර ක්ලික් කරලා අර ගන්න කියලා මේ වගේ පෙන්වුව නේද වැටෙයිද දන්නේ නැහැ ඕක ඇඳ ගන්න පොඩ්ඩක් අන්න ඔහම ගන්නේ තිබ්බේ ඇඳ ගන්න අර ඕක ක්ලික් කරලා ළමයි අපි අර සයිඩ් ටික එක එක 1 by 1 ප්ලේ කරේ අන්න ඒක මතක නැහැ? මතක නැහැ? මේක ගන්නචමොත්. දැන් ට්‍රැක් පැනලා දින කට්ටියට. ඔන්න වඩ ඉන්නේ.
හරි. හරි. මෙන්න මේක කේස් එකක් තියෙනවා. ආගන්නකෝ. හරි. මේකේදී ළමයි තියෙනවා මෙන්න මෙහෙම කොටසක් කතා කරන්න. හරිද? එතකොට ආගන්නේ. හරිද? මේ පහත් දක්වන අගයන් පැවරුම් අපි කටි පොඩක් බලන්න. හරි. xy z යනු x ඔන්නෝම පොඩි ප්‍රකාශනයක් තියෙන බූලියානු විචල්්‍ය විදියට. දැන් මේ බානක ළමයි මේ. ඔය කියන්නේ ඉතින් මේ වගේ තමයි. ඔන්න z කියලා එකක් තියෙනවලු x.y ධන not z කියලා. හරිද? ඔන්නෝමද තියෙන්නේ. මේ ළමයි දැන් මේකට පොඩි පරිපතය අපි අඳිමු. කෙලින්ම ඔය මුකුත් කතන්දර ඕනේ නැහැ. ලොජික් ගේට. එතකොට x y z ගන්නකෝ. x සහ y මොනවා වෙනවද ළමයි? and වෙනවා. හරිද? not z කියන්නේ මෙහෙමයි. z වලට not එකක් දානවා. පස්සේ මේකයි මොනවා කරනවද? or. ඕකනේ අපි ඉදා කතා කරේ. මඤ්ඤං උනාද? මේ මොකද dot එක කියන්නේ? දැන් ඊයේ නෙමෙයි පෙරේද නේද කරේ? and එක නේද මේක? මේක or එක. මේක not එක. හරිනේ. ඒත් මෙයයි and වෙලා මෙයා not z එක කළා or වෙනවා. මෙයයි or වෙනවා. හරි. ඉතින් මේකට අපිට මේ උත්තරේ බිඳුව වෙන්නේ කවුද අහනවා මේ? x වලට බිඳුව දාන්න. හරි. මේකට දාන්න බිඳුව z වලට දාන්න. ඒක බලමු බිඳුව වෙනවද කියලා. ඔකේ තියන්න. ඔන්න බිඳුවයි අන් කරාම කීයද? කියහලකෝ. බිඳුවයි නේද? ඊට පස්සේ එක අනිත් පැත්ත අරනවාම ළමයි මතක නොට් එකනේ ලබා දෙන එකේ ප්‍රතිවිරුද්ධ නේද? බිඳුවයි ඕවර් කරාම මම එදා කිව්වා එකතු කිරීම වගේ බිඳුවයි ඒක නම් බිඳුව නේද නේ. එන ඒ කියන එක හරියේ. හරිනේ? දැන් මේක ඒ වගේ මේක ඇඳ ගන්න ඔයා. ඇඳගෙන ඒ වගේ මේ හතරටම දාලා බලන්න. මට උත්තරේ කියන ඊට පස්සේ. අඳින්න. අඳලා මෙන්න මෙතන එක්ස්ට්‍රා දාන්න 1. y එක z එක දාලා බලන්න උත්තරේ එනවද කියලා. හරිද? ටකල උත්තර හොයන්න බං.
හරිද? හරි. උත්තර කීයද එහෙනම්? ඈ? 1 පමණයි නේද දෙන්නේ? එහෙමනේ. තිස්සක පොඩ්ඩක් කියවන්න බලන්න. අන්න නම්බර් සිස්ටම් ගන්න චුට්ට හදන්න බලන්න විනාඩියෙන්. 30ක හදන්න. හරිද? හදන්න නම්බර් සිස්ටම් ගන්න 31 නේද? 31 හදන්න. හරි. චුට්ටක් කෝඩි අඩින් දින පස්සේ පොඩි ඇස්කි ලියන්න. ඇස්කි පොඩි ලියගන්න මේක. ඇස්කි කේතයේ සැලකී ලියන්න මං කියන්නේ. පොඩි මාට වෙන ඇස්කි කියලා. ඇස්කි කේතයේ සැලකීමේදී බිටු 7ක් භාවිතා කරන අතර බිටු 7ක් භාවිතා කරන අතර බිටු 7ක් භාවිතා කරන අතර යුනිකේතවලදී බිටු මේ ඇස්කේ බිටු 7ක් නේ මං ගියේ 7ක් නේ කිව්වේ 7ක් නේ 7 භාවිත කරන අතර යුනිකේතවලදී බිටු 16ක සංකේත ක්‍රමයක් භාවිත කරයි. සංකේත ක්‍රමයක් භාවිත කරයි. හරිද? මෙහෙට ගන්න කැමරාව. මේ චුට්ටක් මේ නම්බර් සිස්ටම් ගන්න අපි හදමු ඈ. දැන් මාන්න ප්‍රශ්නේ පොඩ්ඩක් බලා ගන්නකො මේක. අපි ඊට පස්සේ අස්කිව ප්‍රශ්න කරමු. මේ ළමයි මේක ඉවර කළා. 31 එක්තරා මාර්ගයක මාර්ග සංඥා පහන් කණු 4ක් එකිනෙක හමු වන පරිදි පිහිටා තිබේ. වඩින් පහන් කණු 4ක් එකිනෙකට එකකට පස්සේ එකක් තියෙනවා. ඕකනේ කියන්නේ. ඔන්න ඔහම ලයිට් කණු ටෙලිෆෝන් කණුද? මොකක් හරි ගමන්නේ පහන් කණු තියෙනවලු අවුලන්නේ නැහැ. ලයිට් පත්තු කරපුවා නේද? හරි අවුලන්නේ. තිබේ මාර්ග සංඥා කණු අසල නැවැත්වීම හෝ නොනැවැත්වීම පිළිවෙලින් අන්න නැවැත්වුවොත් බිඳුවලු නැවැත්වුවේ නැත්තම් එකලු. ඒ කියන්නේ අර දැන් ඔයා ගිහලා එනෝ මෙහෙමලා මෙතන පහන් කණු 4ක් කියන්නේ කල් ලයිට් වගේ තමයි. හරිද? එහෙම එක තමයි කියන්නේ.
පහන් කණු කියන්නේ ඒකනේ මෙතන කියන්නේ. ඔව් මාර්ග සංඥා ඔව්. කල් ලයිට් 4ක් තියෙනවලු. හරිද? මේ කල් ලයිට් එකක් ගාවින් නැවැත්තුවොත් එකලු. නැවැත්වීම එක. නැවැත්තුවා නම් එක. ඔයා නැවැත්තුවේ නැත්තම් බිඳුවලු. හරිද? නිරූපණය කරේ. පළමු මාර්ග සංඥා කණුවෙන් ආරම්භ වන මෙම මාර්ග සංඥා 4 හරහා ගමන් කරන වාහනයක රැඳී සිටීමේ කාලය තප්පර වලින් දියුමේ මෙන්න මේක නිරූපණය කරනවලු. හරිද? මෙම වාහන මාර්ග සංඥා 4 ගත කරන මුළු කාලය කොපමණද? මෙච්චරම කරන්න තියෙන්නේ. දැන් ඔය පටලවන්න තියෙන්නේ. මෙන්න මේ සංඛ්‍යාව ගන්නකො. මෙන්න මේ සංඛ්‍යාව තමයි හරිද? මේ වාහනේ මාර්ග සංඥා 4 හරහා ගමන් කරන වාහනයක රැඳී සිටීමේ කාලය වෙනවලු. සිටීමේ තප්පර වලින් වෙන්නේ. හරිද? අපි හදමු පොඩ්ඩක්. 1 2 4 8 ඕකනේ කරන්න තියෙන්නේ. එතකොට 10 1යි කීයද ළමයි? 11යි. දැන් අපෙන් අහන මේක කාලය නම් කොච්චර කාලයක් තින්නේ? තප්පර 11ක්. උත්තර 2. ඒක හදන්න දෙයක් තිබිලම නැහැ. මොකද මාර්ග සංඥා කේසයක් කිව්වේ? බොරුවට ළමයි රවට්ටන්න. නේද? හරි 32 ASCII අහන්නකෝ. ASCII සහ යුනිකෝඩ් කේතකම සම්බන්ධයෙන් අපෙන් නිවැරදි වන්නේ කුමක්ද කියලා අහනවා. අහගත්තා? පිටුපස දාලා ගන්න. හරි. ASCII යන යුනිකෝඩ් උපකුලකයක්ලු. එහෙමනම් ළමයි නෑ. එහෙම උපකුලක කියලා එකක් නෑ. හරිද? මේක චුට්ටක් ලියා ගන්න ඕගොල්ලෝ. BCD කියලා කේත වර්ගයක් ළමයි තියෙනවා. ඒකේ ළමයි තියෙනවා කේතවල පිටු අහගන්නකෝ BCD කියලා ළමයි කේත වර්ගයක් තියෙනවා. ඒකේ ළමයි තියෙනවා පිටු කීයක්ද? 4ක්. පොඩ්ඩක් ලියා ගන්න පැත්තකින්. ඊට පස්සේ ළමයි තියෙනවා ASCII කියලා. ASCII පිටු 7යි. තව මේකේ ළමයි මේ පිටු 8 එකකුත් තිබ්බෑ. ඒක නම් ඔයාලට ලොකුවටම අවශ්‍ය වෙන්නේ නැහැ. තව ළමයි තිබ්බා මොනවද? EBC DIC තිබ්බා. ඒකේ පිටු 8යි කොල්ලනේ. යුනිකේත තිබ්බා. යුනිකෝඩ් තිබ්බා ළමයි. ඒකේ තිබ්බේ පිටු 16ක්. ඔච්චරයි. ඕලියා ගන්න. මං කියන්නේ පේපර්ස් එක අරගන්න මාකින් ටික ඔයා ගහන්න Google එකෙන්ම අරගෙන ඊට පස්සේ කෙලින්ම මේ කියවලා බලන්න ඔයාලට බහුතරයක් තේරෙනවා. මම දැක පෙලක් කරනවා පන්තියේදී අර එක එක පොත් කියවනවා. පොත් කියලා කියන්නේ එහෙම නෙමෙයි අර කතන්දර පොත් නෙමෙයි. අර එක එක දැන් සාමාන්‍ය පෙළ ICT සිලබස් එකේ පොත් මං කියලාම එහෙම කියවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම මේ පොඩි නෝට් එකක් ගන්න. දුන්න නෝට් එක කියවන්න. ඒ ආශ්‍රිත දේවල් පාස් පේපර් රාශියෙම කියවන්න. සාමාන්‍ය පෙළ සිලබස් එක වාට කියවලා ඉවර කරන්න බෑ. ඒකේ පාඩම් 13ට පොත් 13ක් තියෙනවා. සතුටුයි. ඒක හරි. ඊට පස්සේ ළමයි දෙක කියනවා යුනිකේත හා ASCII මුළු මුලින්ම වෙනස් කේතද? ඔව් ළමයි ASCII වල වගේ නෙමෙයි යුනිකෝඩ් වල වෙන වෙනස්. ඒක හරි. නවීන මෙහෙයුම් සඳහා බහුකාර්ය බවත් ASCII යුනිකෝඩ් වලට වඩා අඩු අනුලක්ෂණ ප්‍රමාණයකට සහාය දක්වනවා ළමයි. බලමු. අනුලක්ෂණ නිරූපණය කිරීමට ASCII වෙන යුනිකෝඩ්ද උත්තර තමයි අංක 2 තමයි. අනික ගන්න බෑ එකක්වත්. හරි. පහක් දක්වන ෂඩ්දශමයේ සංඛ්‍යාවක් වන්නේ අන්න මම කිව්වා ෂඩ්දශමයේ වලදී මොන මොනවද ළමයි තියෙන්නේ? A B C D E F තියෙනව නේද? හැබැයි අනිවාර්ය නෑ. බලමු අපි පමණක් වන්නේ උත්තරේ අංක 3. හැබැයි ඒක හරියට හිතුවොත් ළමයි ඉතින් ඒක වැරදි නේද? ඇයි මොකද 1.1 කියන එක ෂඩ්දශමයේ තියෙන්න පුළුවන් නේ? නේද? එහෙනම් මේක අනේ මන් දන්නේ නැහැ කොහොම හරි උත්තරේ වෙන්නේ 3. 34 තනි බයිට් එකකින් නිරූපණය කරන විශාලම දශම සංඛ්‍යාව. ළමයි මෙහෙමයි වැඩේ. චුට්ටක් ඉගෙන ගන්නකො මේකත්. මේක වැදගත් වෙනවා අපිට. ළමයි ඔන්න බිටු 8ක් කීයද? බයිට් එකයි ලියා ගන්නකො. බයිට් 1024ක්.
ඕගොල්ලෝ දන්නවා කිලෝබයිට් එකයි. කිලෝබයිට් 1024ක් මොකද වෙන්නේ? කිලෝබයිට් මෙගාබයිට් වෙනවා. 1024යි මෙගාබයිට් ළමයි 1GB වෙනවා. 1024යි GB නම් නෙමෙයි ඊට පස්සේ GB කියන්නේ TB වෙනවා. ඔය ඇත්ති ටෙරාබයිට් පෙටාබයිට් ඔහොම තියෙනවා ඔය ඇත්ති. හරිද? හරි. ලියා ගන්නවා. පෙලක් කට්ට ඉන්නවා දන්නවා කියලා. ලියා ගන්න. කවුද බං ඒ? කොල්ලේද කෙල්ලේද? හරි. ඊට පස්සේ ළමයි දැන් මේ අහගන්නකෝ. GIT වලට සිංග්ලිෂ් වලින් ආන්සර් ලියන්න බැරිද කියලා අහනවා. සිංග්ලිෂ් වලින්. හොඳයි. ලියන්න පේපරේට මම ගෙද එහෙම ලියන්න ඔය විභාගයට. අනිවාර්යෙන් ඔයාලට එකක් ගන්න පුළුවන්. සුබනාගතය. හරි. මේ ළමයි අපෙන් අහනවා මොකක්ද අහන්නේ බයිට් එන්නේ යන්නේ තනි බයිට් එකකින් අන්න වැඩේ බයිට් එකක් කියන්නේ කවුද බිටු 8ක් නේ ළමයි පොඩ්ඩකින් පොඩ්ඩින් බිටු 8ේ සූත්‍රය මොකද්ද 1 2 4 8 16 32 64 120 අර බාන බිටු 8යිද කියලා නෑනේ 256යි 3යි 6යි අනේ 8යි නේ හරිනේ 8යි දැන් මේ ටික ඔක්කොම දාන්න පුළුවන් අගේ අහන්නේ. ඔයා මේක ළමයි එකතු කරලා බලන්න 255ක් එනවා. බාන්නේ හදපු විදිහ එක මොකද්ද? බුදුහාමෝ සර්. බයිට් එකක් කියන්නේ බිටු 8නේ. බිටු 8 කියන්නේ මෙහෙම දැම්මා. ඒ ටික ඔක්කොම එකතු කරාම එකතු කරලා බලන්න ඕන 255ක් එනවා. උත්තරේ 255යි. හරි හොඳයි ලියගන්න තව ප්‍රශ්න 5යි මිලියන 2යි ඉක්මනට හරි මේ පැතුරුම් පතක ඇති කෝෂයකට මෙන්න මෙහෙම සූත්‍රයක් දුන්නොත් මේ කෝෂය අගේ අහනවා ළමයි මෙහෙමයි ඕක ඉතින් සාමාන්‍යයෙන් ඔයා දන්නවනේ සාමාන්‍ය ගණිතමය දෙයක් ඕක ඉතින් මං හිතන්නේ මේ සාමාන්‍ය පෙළටත් කලින් තියෝක තිබ්බේ මොන්ඩිසෝරි කාලෙද මන් දන්නේ නැහැ තිබ්බේ මේකේ වැඩිම ප්‍රමුඛතාවය තිබ්බේ මොකේද අර වන් බේගු ඒ මොකක්ද තිබ්බනේ මොකද මොකක් හරි ගමන්නේ එහෙම එකක් තිබ්බනේ අන්න ඒක දැන් මේක මොකද හදන්න උත්තරේ හදන්න බලමු සමාජෙට මුණ දෙන්න බෑ මේක බැයි නම් හදන්න ඍණ එකනේ දෙන්නේ ඍණ එකනේ ඍණ එකයි 36 විශේෂ මුද්‍රකාංග භාවිතා නොකරන කිසිවෙකුට වෙනස් කළ නොහැකි විශේෂ මුද්‍රකාංගයක් භාවිතා නොකරන කිසිවෙකුට වෙනස් කළ නොහැකි ලෙස විභාග ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කිරීමට ගුරුවරයෙක්ට ඕලු අන්න වැඩේ ඒක ළමයි මේ software එකක්
පාවිච්චි කරලා අහගන්නකෝ. ප්‍රශ්න වෙනස් කරන්න බැරි වෙන විදිහට ප්‍රශ්න පත්‍රයක් හදන්න ඕනෙලු. මෙම විභාග ප්‍රශ්න පත්‍රය ආචාර්යනය සඳහා කුමන ගොනු ආකෘතියක් පදනම් කර ගන්නවද කියලා අපෙන් අහනවා. ළමයි ඔයාට පුළුවන් ඔයා හදපු PDF එකක් අරගෙන ඒකට ලොක් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඒක වෙනත් පාර්ශවයන්ට ගන්න බැරි වෙන්න වෙනස් කරන්න සංස්කරණය කරන්න බැරි වෙන්න ඔයාට ප්‍රශ්න වලට ලොක් දාන්න පුළුවන්. හරිද? ඒකට පොඩි පොඩි ක්‍රමයක් තියෙනවා. ඒ හරහා ඒක කරන්න පුළුවන්. ළමයි උත්තරේ වෙන්නේ PDF. සාමාන්‍යයෙන් වල ඩොකියුමන්ට් එකට පුළුවන් හැබැයි ඇත්තටම උත්තරේ ළමයි 1 3 2ම හරි 37 HTML ලේඛනයක පිළිබඳ ප්‍රකාශ සලකා බලන සත්‍ය වන්නේ HTML ගැන අහන්නේ මේකේ li1 ද තියෙන්නේ li1 නේද ළමයි li කියන එක පාවිච්චි කරන්නේ නෑ ළමයි අධිසන්ධාන වලට එකක් පාවිච්චි කරන්නේ ලයිස්තු වලට ස්ටයිල් උසුරණය අභ්‍යන්තර විලාසපත් සෑදීමට පාවිච්චි කරයි ළමයි මේක ළමයි සිලබස් එකෙන් පිට ගියපු නිසා මේ අවුරුද්දේ මේකට වා මාකින් එක ඕන අරන් බලන්න ඕල්ඩ් එකක් දීලා තියෙනවා. හරිද? ඒත් ළමයි නමුත් ස්ටයිල් ටැග් එක සාමාන්‍යයෙන් CSS වලට පාවිච්චි කරනවා. අපිට ඒක GID වලට නෑ A level වලට නම් තියෙනවා. ඕඩර් ලිස්ට් එකක් උසුරණේ පටිපාටිගත ලයිස්තුවක් සෑදීමට පාවිච්චි කරනවද? ඔව් නේද? හරි. එතකොට ළමයි D කියනවා input type check අපිට ළමයි කතා කරන්නේ නෑ. නමුත් උත්තරේ 3 B සහ C පමණයි. නමුත් ඒක මේ all දීලා තිබ්බ සම්පූර්ණයෙන්ම ඕල් එක නේ අපිට සිලබස් එකෙන් පිට එක 38 ASCII කේතේ E කියන්නේ කවුද කියන්නේ ළමයි ආමේ ASCII වල E කියන අක්ෂරය නිරූපණය මෙන් බාන්න මේක ගන්න ASCII වල ළමයි E කියලා කියන්නේ E කියන්නේ 65ලු දැන් අර ASCII අර දශමයේ මේ ෂඩ් දශමය වඩලා ගන්න එපා අපෙන් අහනවා A කියන්නේ කවුද කියලා මේ බලන්න මේ ළමයි මේ බලන්නකෝ E කියන්නේ 65 නම් අපෙන් අහනවා A කියන්නේ කවුද කියලා නේද දැන් ABCD පුළුවන් වෙන්න ඕනේ මෙයා 68 නේද 69 නේ මෙයා 69 නම් මෙයා 68 මෙයා 67 මෙයා 66 මෙයා 65 මදි උස උත්තරේ සමන 65යි නේද E කියන්නේ 69 නම් A කියන්නේ කවුද කියලා අහනවා මාර ප්‍රශ්නේ දැන් අත්තරලා මේක අර කොබාන්න ඉස්කෝලේ GIT උගන්වපු කට්ටිය මං විතරයිනේ බා 3-4 දෙනෙක් ඉන්න ඒත් මං හිතන්නේ මේ ළමයින්ට ඉගෙනුවට එක්කෝ පන්ති හිටියේ නෑ එහෙම නැත්තම් මේ ඒක කලාතුරකින් මුල් කාලේ ඉගෙනනවා පස්සේ අතහැරලා දැම්ම වගේ සිද්ධියක් ඇත්තේ මම නම් කියන්නේ ඒක හරියටම උගන්වන්න ඕනේ ඉතින් නැත්තම් පේනවනේ තරු ඉසික් වෙනවා එහෙම තියලා GID 7 එක තිබ්බම මේකටත් බයිනවා බලන්නකෝ දැන් සඳර ඉස්කෝලේ ගියන් බැනුම් සඳර ඉස්කෝලේ මාර්නේ තවුලන්නේ නිමාඩු විරුද්ධ අමතක වෙලා ටීචර්ට 39 හරි හරිද ඔන්න වැඩේ හරි පරිගණකවල පහත විශේෂ සලකා බලන්න ළමයි ඔයා සාමාන්‍යයෙන් කම්පියුටරයක් සල්ලි වලට ගන්න යනකොට මොකද්ද බලන්නේ ඔයගොල්ලෝ බලන්නේ මොකක් විතරද ගාන විතරනේ හැබැයි ළමයි පරිගණකයක් වා මිලදී ගන්න යනකොට ආගත්තා ළමයි පරිගණකයක් මිලදී ගන්න යනකොට සලකා බලන්නේ මොකද්ද ළමයි අංක 1 තියෙනවා ළමයි සකසනේ වේගය බලනවා අනිවාර්යෙන්ම ළමයි වෙළඳ නාමය සහ වේගය අනිවාර්යෙන්ම බලනවා බ්‍රෑන්ඩ් එක මොකක්ද කියන එක බලනවා B RAM එකේ ධාරිතාව අනිවාර්යෙන්ම බලනවා RAM එකේ තියෙන කැපැසිටි එක GB කියලා බලනවා වර්ගයේ වගේම වේගය බලනවා ඊට පස්සේ ළමයි hard disk එකේ වර්ගය බලනවා ධාරිතාව වේගය බලනවා සාමාන්‍යයෙන් බලනවා ළමයි හැබැයි ළමයි බැටරි ආයු කාලය කියන එක බලන්න. ඒ කියන්නේ බැටරිය මේ බැටරිය කොච්චර කාලයක් පවතීද කියලා. ඒක ස්පෙෂල් බලන්නේ නැහැ. උත්තරේ ABC පමණයි.
ඔන්න වැඩි. හරි නේද? හා. අන්තිම ප්‍රශ්නේ මිලියන 2යි. හරි. 40. දැන් ඉතින් ජිට් ලියලා නේද? කොබන් සුසිප්පන්නගේ පන්දින කට්ටිය අපිට දුසන්න මොනවා හරි ක්ලාස් එකකට මෙහෙ වෙද්දි එන කට්ටිය දුසන්නකෝ. ඔක්කොම වගේ එනවනේ ඉතින් නේද? අපි ඊට පස්සේ නේද? GID දැන් විභාග ලියලා ඉතින් මොකද උනේ කියලා ප්‍රතිඵල එහෙම කියන්නේ අපිට ඇවිල්ලා කියලා යන්නේ නැහැ. බයින්ඩ් ෆොටෝ ගාලා Facebook එකට දාන්නේ නැහැ. ඔය අපිට කියලා යන්න මෙහෙමයි සර් ජිට් එක දාගන්න මෙහෙම හොඳයි අනම් මනම් කියලා. අපි තියෙන්න මම ඉතින් ඔය නිතර දකි ඔයගොල්ලෝ දකින්නනේ මම නිතරම යනවා එහෙම සෙන්සුවල් වලට එහෙම හොයාගන්න අමාරුයි මම එකපාරටම ළමයි අතරින් අද. ඔය ළමයි කියලා රැවටෙනවා. ඊමේල් ඇත්තටම ඔය සිකියුරිටි කට්ටිය හැමදාම ඉස්සරම පටල ගන්නවා. මාව දැක්කම අඳුර ගන්න බෑ. කොහෙද යන්නේ කියලා අහනවා. පොඩ පන්දිරේ ගිහින් එන්නම් කියලා යනවා. හරි. 40 වැඩ කරනවල ඈ. ඊමේල් ඒකක ඉන්නේ මිලියන 2 ප්‍රශ්න යන්නේ. BCC ළමයි අහගන්න බිස්නස් කාබන් කොපි ඔන්න BCC කියන්නේ බිස්නස් කාබන් කොපි ළමයි සාමාන්‍යයෙන් බිස්නස් කාබන් කොපියක් යවන්නේ හරිද ලිපිනේ තියෙන එක අනික් කට්ටියට පේන්නේ නැති වෙන්න යවනවා නම් අපි කියනවා බිස්නස් කාබන් කොපි කියලා. ලබන්න බිස්නස් කාබන් කොපි කියන්නේ මොකක්ද? ළමයි ලියා ගන්න. මෙහිදී සිදුවන්නේ ලබන්නාගේ ලිපිනය වෙනත් පාර්ශවවලට බලා ගැනීමට නොහැකි වන ලෙස යැවීමයි. හරිද? බිස්නස් කාබන් කොපි කියලා මෙහෙම හරිද? මං ඊමේල් එකක් යවනකොට ඒකේ ළමයි දෙනවා BCC කියලා කොටස් දෙකක්. බිස්නස් කොපි නැත්නම් බිස්නස් කාබන් කොපි එක. ඒකනේ වෙන්නේ මම ඔයාට ඊමේල් එකක් එවනවා කියන් මෙහෙමයි අද වැඩට එන්න කියලා යවනවා. යවනකොට ඒක වෙන කට්ටියට බලන්න බෑ. ඔයාට විතරයි බලන්න පුළුවන්. තමයි උත්තරේ වෙන්නේ. ලබන්නාගේ ලිපිනේ යන්න. උත්තරේ අංක 2. හරි. නේද? එහෙනම් ඉතින් හොඳට උසස් පෙළ ලියන්න GID ලියන්න. හරි? එහෙනම් හැමෝටම සුබපතන නාගතේට. හරි? හොඳට වැටි කරගෙන යන්න. නේද? අපි ඔක හරිය දැක්කොත් කතා කරන්න මේ අපේ සර් කියලා හැම කතාවක්. ඒ වගේ මේ මම අර වීඩියෝ එක ළමයි හදලා ඉවරලා ඔයගොල්ලන්ට දාන්නම්. මේ අතරම සතුටුයි ඔයගොල්ලෝ මෙච්චර ලොකු ලවුඩ් එකක් එකන් ආපු එක ගැන. හරිද? එතකොට මේ ඒ කියන්නේ මම හිතන්නේ මේ මෙතෙක් ඉතිහාසයේ මේ පැත්ත අපි කරපු ලොකුම සෙමින එක. ඒ නිසා අපි එහෙනම් ඊළඟ කවදා හරි නේද? ආය දවසක හම්බෙමු. කතා කරමු. හරි. වැටි රස ගන්න මට අර මැසේජ් එක දාපු කට්ටියට මම PDF එක එවන්නම්. ඒ වගේම ඔයාට අපේ ඉස්සරහට නේද? දිගටම ස්ටේටස් එකම ඔක්කොම ටික පෙන්නයි. නේද? පුළුවන් තරම් ෂෙයා කර දෙන්න. එහෙනම් අපි හම්බෙමු. නැගිටින්න. හරි. ආයිබෝවන් පරිස්සමෙන් ගල් වලට යන්න. ගැටලු දින කට්ටිය ඉස්සරහට එන්න. හොඳට විභාග ලියන්න. ගැටලු දින කට්ටිය ඉස්සරහට එන්න.